Hello everyone, welcome to Search Ministry channel. අද අපි කතා කරන topic එක තමයි how AI search works කියන topic එක. එහෙම නැත්නම් කොහොමද AI search වැඩ කරන්නේ කියන topic එක. මට හිතුණා මේ topic එක ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද traditional SEO සාපේක්ෂව AI SEO වල පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. අලුතෙන් ආපු concept වගේක් තියෙනවා. ස්පෙෂලි වා SEO ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් digital marketing industry ඉන්න කෙනෙක් නම් මේ කන්සෙප් ගැන අඩුමාන කන්සෙප් ලෙවල් එකකින් හරි දැන ගැනීම වැදගත් වෙනවා. SEO ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් definitely මේ ගැන further explore කරන එක වැදගත් වෙනවා. හරි, වැඩි කතා බහක් නැතුව අපි ගිහිල්ලා example එකකින්ම තේරුම් ගන්න බලමු කොහොමද මේ modern AI search වැඩ කරන්නේ කියලා. හරි, දැන් එක්සාම්පල් එකක් එක්ක අපි බලමු කොහොමද how modern AI search works කියන ටොපික් එක යටතේ කොහොමද AI search වැඩ කරන්නේ කියලා. අපි මුලින්ම බලමු එක්සාම්පල් එකට මෙන්න මේ search query එක අරගෙන best AI search tools in 2026 කියන search query එක. අපි මේක ගන්න හේතුවක් ඇතුව මේකද මොකද මේකේ time and date කියන එක තියෙනවා. කියන්නේ 2026 කියන එක මේ search query එකේ තියෙන. ඒකට හේතුවක් තියෙනවා. අපි වීඩියෝ එක කතා කරද්දී ඒක තේරෙයි ඔයගලන්ට. එක කන්සෙප්ට් එකක් අපිට එක්ස්ප්ලেইন කරන්න ලේසි වෙනවා. දැන් මේක අපේ සර්ච් query එක නම් සාමාන්‍ය Google කරන්නේ මුලින්ම intent analysis එක. intent analysis එක කියන්නේ සාමාන්‍යයෙන් දැනට තියෙන modern search එකේ එහෙම නැත්නම් traditional search වලත් intent analysis එක වෙනවා. අපි Google එකේ දෙයක් ටයිප් කරාම මුලින්ම Google බලන්නේ මොකක්ද මෙයාගේ intent එක කියලා පොඩ්ඩක් classification එකක් කරගන්න. ඒක comparison content ද, product search ද, ෆ්‍රේශ්නස් සම්බන්ධ දෙයක්ද, එක මේ 2026 කියන අප යස් කරන්නේ. ඊට පස්ස කී එන්ටිටීස් ඇන් ඇට්‍රිබියුට්ස් මොනවද ගන්න ඕනේ ඒවත් ඇනලයිස් කරන්න මේක යස් වෙනවා. ඊට පස්ස වෙන්නේ ඉන්ටර්නල් ඇනාලිසිස් එකෙන් පස්සේ වෙන්නේ AI search වල වෙන්නේ query fan out කියන concept එක. මෙන්න මේ query fan out කියන concept එක අලුත් concept එකක් AI search වලට එන. ඒක හේතුව තමයි සාමාන්‍යයෙන් AI search වලට දාදී හුඟා දිග prompt එකක් නෙවෙයි නම් සාමාන්‍යෙන් එක පොඩි ෂෝට් කීවර්ඩ් එකට AI එකට තේරුම් ගන්න අමාරුයි මොකක්ද මෙයාගේ ඇත්තම ඉන්ටර්න් එක කියලා. ඒ සමහරට කම්ප්‍රිහෙන්සිව් ආන්සර් එකක් AI හුඟක් වෙලාවට දෙන්නේ කම්ප්‍රිහෙන්සිව් ෆයිනල් ආන්සර්. මේක තමයි මේක වැදගත් තේරයක් උලන් තේරුම් ගන්න. සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් SEO වල ට්‍රැඩිෂනල් සර්ච් රිසල්ට් පේජ් වල 10 blue links තියෙනකොට අපි කීවර්ඩ් එකක් දැම්මහම Google දෙන්නේ මෙන්න page 10ක් තියෙනවා මේකේ ඕන එකක් තෝරගන්න. එහෙම නෙවෙයි AI වැඩ කරන්නේ. AI දෙන්න ඕන ප්‍රිසස් මේ හරි කරෙක්ට් ඩිරෙක්ට් ආන්සර් එක. අන්න ඒ හේතුව නිසා AIට දැනගන්න ඕන මොකක්ද මෙයා ඇත්තටම හොයන්නේ, මොකක්ද මෙයාගේ අන්ඩර්ලයින් ඉන්ටෙන්ට් එක. අන්න ඒක හින්දා ඒගොල්ලෝ කරන්නේ ඒ දුන්න ප්‍රයිමරි සර්ච් query එක සබ් queries වලට කඩා ගන්නවා. කියන්නේ additional sub queries, different context, different intent angles වලට කඩා ගන්නවා. කඩාගෙන අන්න ඒවට උත්තර හොයන මුලින්ම. මොකද දෙනෙක් හිතන් ඉන්නේ අපි දාන සර්ච් query එකට මුලින්ම AI ආන්සර් කරන්න try කරනවා. එහෙම නෙවෙයි වෙන්නේ. අර sub queries වලට මුලින්ම ආන්සර් එක හොයනවා. ඊට පස්සේ ඒ sub queries වලින් verify වෙලා යනවිල තමයි final answer එකක් ගන්නෙ. මෙතන very වැදගත් important concept එකක් query fan out කියන එක දැනගන්න ඕන. especially ඔය SEO කරන කෙනෙක් නම් AI search optimization කරන කෙනෙක් නම් query fan out කියලා දැනගන්න ඕන. ඔයා primary search query එකට විතරක් නම් ඔයාගේ content එක answer කරනවා. ඔයාගේ website එකෙන් answer එක දෙන්නේ ඔයා බොහොලාට සෝස් පූල් එකෙන් ඩ්‍රොප් වෙන තියෙන chance එක වැඩි. ඔයා කොච්චර authoritative වුණත් කොච්චර හොඳ content එක වුණත් ඔයා අනිත් sub intent cover කරලා නැත්නම් ඒ කියන්නේ එකම page එකෙන් නෙමෙයි web page එකේ website එකේ different pages හරි FAQ හරි මොනවාරි sections වලින් ඒව cover වෙලා නැත්නම් ඔයාව pick වෙන chance එක අඩුයි. ඊට වඩා computer කෙනෙක් අර sub questions කියන ඒවා cover වෙලා නම් ඔයාගේ AI citation එකක් එන chance එක වැඩි. ඒක තමයි important එක query fan out කියන concept එකේ. මේවා තව deep යන්න පුළුවන්. මේවට separate Google pattern තියෙනවා. ඒවා analyze කරලා තව analyze කරන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ එකට short and sweet එක තමයි concept එක. ඊට පස්සේ most important other concept is retrieval. නැත්නම් අපි කියන RAG system, retrieval augmented generation කියන concept එක. මේකත් අලුත් concept එකක්. SEO traditional SEO කරපු කට්ටියට AI SEO වල shift වෙනකොට මේකත් concept එක දැනගන්න ඕන. RAG system කියන එක වැදගත් වෙන්නේ AI ආන්සර් එකක් දෙන්නේ ඇත්තටම method දෙකකින්. method දෙකෙන් කියන්නේ ඒගොල්ලන් තියෙන train knowledge එක, train knowledge database එක. ඊට පස්සේ second method එක තමයි RAG system. train knowledge එක කියන්නේ ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් හිතන්නකෝ where is
what is the capital city of Sri Lanka කිව්වම කොළඹ හරි ශිජාවර්ධන කෝට් හරි ඔය දෙකෙන් ඔය එකක් නේ. එතකොට ඒක ට්‍රේන් නොලෙජ් එකේ තියෙනවා. මුතුවෙන් ආයි අහන්න දෙයක් නැහැ. හැබැයි අපි දැන් what is the best AI search tool in 2026 කිව්වහම ඒක 2026. නමුත් එයාගේ ඩේටාබේස් එක ට්‍රේන් වෙලා තියෙන්නේ ඔය අප්ඩේට් වෙලා තියෙන්නේ 2025 වෙනකන් නම් එයාට මේකට ආන්සර් එක දෙන්න බෑ. හේතුව ඒක out of date knowledge base එක. ඉතින් ඒක එතකොට තමයි ඒගොල්ලෝ use කරන්නේ මේ RAG system එක. RAG system එකට ගිහිල්ලා ඒ කියන්නේ ඒගොල්ලන්ට use කරන්න පුළුවන් Google index එක හරි Bing index එක හරි. දැන් Google නම් Google index use කරනවා. ChatGPT Bing index එක use කරනවා. ඒ වගේ අනිත් search models උත් එක එක indexes use කරන්න පුළුවන්. මේ index වෙන්න පුළුවන් web index වෙන්න පුළුවන් news and article ඒගොල්ලන්ගේ වෙන වෙනම index තියෙනවා. Google කෙනා හුඟක් තියෙනවා. knowledge graph තියෙනවා, images තියෙනවා, structured data තියෙනවා, separate indexes තියෙනවා. ඉතින් මේ ඕන එකක් ඇක්සස් කරලා අර ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් අවශ්‍ය ඒවා රිට්‍රීව් කරන්න පුළුවන්. වචනේ රිට්‍රීව් කියන වචනේ අරගන්න පුළුවන්. ඉතින් ඒකින් අරගෙන තමයි ඊට පස්සේ අර ආන්සර් එක ජෙනරේට් කරන්නේ. එතකොට මේ රිට්‍රීවල් කියන පාත් එකේදී අපිට ටොපික් එකක් වෙනවා රිට්‍රීවල් ඔප්ටිමයිසේෂන් කියලා. මෙතන තව ටෙක්නිකල් හුඟක් දේවල් දැනගන්න කන්සෙප්ට් එක තියෙනවා. ඔයා ඉන්ට්‍රස්ට් නම් ඕ ගැන සර්ච් කළ බලන්න රිට්‍රීවල් මෙතඩ්ස් ෆෝ LLM කියලා සර්ච් කරාම වාට ඕව ගැන දැනගන්න පුළුවන්. එතට ඒක තමයි හතරවනි ස්ටෙප් එක. අපි ඊළඟ ස්ටෙප් එකට ගියොත් ග්‍රවන්ඩිං කියන කන්සෙප්ට මේකත් AI සර්ච් කරනෙක් කෙනෙකුට දැනගන්න යුතු කන්සෙප්ට. ග්‍රවන්ඩිං කියන්නේ වෙරිෆයි කරනවා. AI වල තියෙන එක ප්‍රශ්නයක් තමයි AI හුලුසනේට් කරන්න පුළුවන්. වැරදි දේවල් කියන්න පුළුවන්. මවාපාලා කියන්න පුළුවන්. සමහරලාට ඒ ට්‍රේන් නොලෙජ් එකේ ඩේට නැත්තං එයා බොරු කියන්න පුළ මවල කියන්න පුළ ති ඒවා නැති කරගන්න තමයි ග්‍රවන්ඩිං කියන කන්සෙප්ට එක එන්නේ. අර ඉන්ෆෝමේෂන් එක ඇකුරේසිය එක වෙරිෆයි කරගන්න. ඔගලන්ට ඒයිසියගෙන වැඩිදුර ඉගෙනගන්න කැමතින ඔගලන්ට ජොයින් වෙන්න පුළුවන් APIDM එකේ search engine optimization mastery program එකට. මේ program එකේ AI in SEO track sessions වලට මම resource panelist කෙනෙක් විතර ඉන්නවා. ඒ මතක් කිරීමත් කළ අපි යමු ඊළඟ සෙක්ෂන් එකට. ඊට පස්සෙනවා ඔග්මන්ටේෂන් ඔක්කල ස්ටප්පක් කෙන ඒ කියන්නේ දැන් අපි දැන් AI බැක් කරන්න මේක ඔග්මන්ටේෂන් එකෙදි වෙන්නේ දැන් අපි සෝසස් සිලෙක් කරගන්න හරි අර සබ්කොරී සහ මේන් කොරි සෝසස් සිලෙක් කරගත්තා. දැන් ඒකෙන් අපි සෙක්ෂන්ස් අරගෙන ආයි දෙනවා AI එකට ඇනලයිස් කරන්න. හරි ඇනලයිස් කරලා ඊට පස්ස කරන්න එක තම ඔග්මන්ටේෂන් එක එතන යනවා ප්‍රොම්ට එකක් යන ඇතන බැකනිින් හිල ප්‍රොම්ට එක ගිහිල්ලා ඒකට අවශ්‍යන සෙක්ෂන් තරගෙන එක ඇන්ලයිස් කරලා ප්‍රොම්ට එකකින් කියනවා. ඉට පස්සේ ඒක පාසෙනවා මේ එල්ම් ජෙනරේෂන් කියෙන ස්ටෙප් එකේදී එකනේ ඒතන් තමයි ඒයි තවත් රීසනින් ඇඩ්ඩෙනවා වගේ පර්සනලයිසේෂන් ඇඩ්ඩෙනවා. දැන් උගක් කට්ටිය දන්නවා ඒයිට මෙමරේ එකක් තියෙනවා. දැන් ChatGPT එක වා ගැන දන්නවා. ඒ වගේ අපේ ෆයිනල් ලාන්සක මෙමරේ එකත් එක ගැලපිලා තමයි එන්නේ. Google AI වුණත් ඔයා ලොග් වෙලා ඉන්නවනම් ඔයාගේ හිස්ට්‍රිය දන්නවා. යනවා මොඩිෆයි වෙලා ඒ සර්ච් රිසල්ට් එක එන්න පුළුවන්. ඒ වගේ වැඩන ඊට පස්සේ රීසනින් චේන්ස් කියලා තියෙන තව ඇඩිෂනල් ලොජික්ස් ඒගොල්ලෝ ඇප්ලයි කරන සයිටේෂන්ස් ඇඩ් කරනවා. ඔක්කොම ඇඩ් වෙලා LLM ජෙනරේෂන් කියන ස්ටේජ් එකට එනවා. ඊට පස්සේ ආයි ෆයිනලි ඩබල් චෙක් කරනවා hallucination guard කියලා මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ ස්ටෙප් එහෙමම නෙවෙයි මේ අනිත් සමහර හැම සර්ච් එන්ජින් එකේම AI සර්ච් වලම Googleගේ ස්ටෙප්ස් එහා මෙහා වෙන්න පුළුවන්. Perplexity ChatGPT එහා මෙහා වෙන්න පුළුවන්. නමුත් ෆන්ඩමෙන්ටල් සේම්. සමහරලාට hallucination guard එක කලින් වෙන්නත් පුළුවන්. ඒ වගේ ෆන්ඩමෙන්ටල් සේම් රයිට්. hallucination guard එකෙදි වෙන්නේ ආයි වෙරිෆයි වෙනවා මේක හරි ඉන්ෆර්මේෂන් නේද. අපි මොකක් හරි ක්ලේම් එකක් කියලා තියෙනවා නම් අපි data අරන් තියෙනවා නම් ඒ source එක වෙරිෆයි කරගන්නවා. confidence එක answer එකේ confidence එක check කරන confidence score කියලා කතාවක් තියෙනවා. ඒකේ confidence එක check කරනවා. ඒ ඔක්කොම check කළා තමයි final answer එක within couple of seconds ඔයාට හම්බෙන්නේ. දැන් ඒ confidence ඔක්කොම හරි නම් okay. ඊට පස්සේ final answer generate එක වෙනවා. final answer එක grounded, cited and trusted answer එකක් අපිට finally හම්බෙනවා. ඕක තමයි mechanism එක. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න තව important එකක් තමයි දැන් AI search කියලා එද්දී ඒක අපි කලින් කතා කරා ranking document
ඩොකිමට රෑන් කන ටෙන් බ්ලූ ලිින්ක් සලින් වෙන ඩොකිමට එකක් ත පේජ් එක රෑන් කෙන එක ඒයි සිිස්ටම් වල වෙන්න අතරම රීසනින් සිිස්ටම් එක එකන්නේ ඩිෂන් මේකින් සිිස්ටම් එකක් කියන්නේ අර රිට්‍රීවල කන කන්සෙප් එක වැදගත්වෙන්නේ රිට්‍රීල් කන කන්සෙප් එකත් එක්ක රීසනින් සිිටම් කියෙන අන්ඩස්ටෑන් න තොවන තේරුම් කන්න පුළුවන් ලිටල් බිට් ඩිෆරන් කියලා අපි කීවන් මැචින් කතාවන් නෙමේ දැන් කරන්නේ කිවන් මැචින් කෙන කතාව ගෝහොලත් අවු්ඩේට කන්සෙප් එක ඉන්ටඩි සන්සිමෙන්ටික්ස් සෝ ඊට කලින් ආව නමුත් ඊටතඩා එහා ගියපු රීසනින් සිිස්ටම් කියන මෙතඩ් එකට දැන් ස්පෙශලි Google AI සර්ච් ගිහිල්ල තියෙනවා ඉතින් ඕගොල්ලෝ AI සර්ච් හරි SEO සම්බන්ධ ෆිල්ඩ ඉන්න කෙරෙන්නම් මේවා ගැන වැඩිපුර මේ කන්සෙප් ගැන ඉගෙන ගැනීම මංහිතන්නේ උඟක් පටිනවා රයි් අදර එච්චරයි එය ඊට පස්සේ අපි නෙක්ස් වීඩියෝ එකින් හම්බෙව